අසල ගෙවල් දෙක අතරේ වැටමායි මේ කොසුංගසක් අක්කයි මල්ලි දෙදෙන හිත්තමනාප කළ කතාවක් ඉබේ පැලවී අසට ඒ ගස හැදි වැඩුණු ලෙසට මායිම අල්ලා ගත්ත දවස කනගාටු වුණා මම හවස වැටමායි මේ කොස්ගස අපේ වෛරයේ සාක්ෂිය මමයි අක්කයි රණ්ඩු වෙලා වෛරයේ ගිනිමයි මහද ඇවිලුනේ කිටියාගේ දරුවෙක් ලෙසට ආමා හඳුනා නොගැනීම සහනයකි අක්කා දුක තියෙනවා දැස් ඉස්සර පලිගන්නවා මං තොපෙන් එහා ගෙදර මගේ අක්කා හිනාවෙන්ම ගත්තායිනා අහිංසකම මගේ අක්කා පන්සල් ගොස්සිල් ගත්තා මම අක්කගෙගේ ඇතුළෙම සර්පයෙක් නොවී කිටියා වුණා දෝෂය නිසා මෝහය නිසා රාගයයි මට හිමිකට හදයි හේතුවට අනුවයි තලේ ඇයගේ හුස්මට ඉඩ දීලා මගේ හිත හිර කළෙමි මම වැටමායි මේ කොස්ගස අපේ වෛරයේ සාක්ෂිය මමයි අක්කයි රණ්ඩු වෙලා වෛරයේ ගිනිමයි මහද ඇවිලුනේ කිටියාගේ දරුවෙක් ලෙසට ආමා හඳුනා නොගැනීම සහනයකි අක්කා දුක තියෙනවා දැස් ඉස්සර රැට හිස් මනසේ ඇහුනේ අක්කාට තුන් වදයක් මා චුතිසිතෙන් ප්‍රතිසන්දිසිතට රාගය දෝසය මෝහය බලපා මම හිටියේ කිටියාගේ කුසේ උරුම උපුටාගෙන පෙරවැරදි ඇඳීගෙන මට ඉපදුන මේ උපත ගනු දෙනු පියවීමක් වගේ අක්කාගේ රුව පෙනෙන විට හදවත කඩා වැටේ මගේ වැටමායි මේ කොස්ගස අපේ වෛරයේ සාක්ෂිය මගේ හුස්මට තිබුණ කොස්ගස ලොවට පෙනෙනට වැඩේ සරුවට ලේනෙකුටවත් කපුටකුටවත් දුන්නේ නෑ මං පැනිම වරකත් කොස්ගසේ තොල මට දැන් නැත රස ගස යට මුරකරු නොවේ අද මම ආදිනව වැටහෙන විට රැට හිස් මනසේ ඇහුනේ මට සමවද කියන කතාද ගනු දෙනු පියවීම සසරේ මහ කරුණයක් නිවන් මඟ දුරවීම දැන නොදැනවන පවක්